රාජස්ථාන ප්‍රධාන පුහුණුකරු සහ කණ්ඩායම් නායකයා අතර නොසන්සුන්තාවයක්. මෙම සිද්ධිය සිදුවුණේ මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ රාජස්ථාන රොයල්ස් සහ මුම්බයි ඉන්දියන්ස් අතර තරඟයේදී. රාත්‍රී 7:30ට ආරම්භ කිරීමක් තිබුණු මෙම තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා තරඟය අඩු පන්දු වාර කිහිපයකට සීමා කරා. පළමුවෙන් කාසිය වාසී දිනා ලකුණු රැස් කිරීමට පිටියට පැමිණි රාජස්ථාන රොයල්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 11 තුල කඩලු 3ක් දැවි ලකුණු 151ක් රැස් කිරීමට සමත් වුණා. ලකුණු 150ක විශිෂ්ට හඹා යාමකට පිටියට පැමිණි මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට නියමිත පන්දු වාර කිහිපය තුල කඩලු 9ක් දැවි රැස් කිරීමට හැකි වුණේ ලකුණු 123ක් පමණයි. ඒ අනුව එම තරඟයේ ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට රාජස්ථාන කණ්ඩායම සමත් වෙනවා. තරඟයේ ඒ ආකාරයෙන් අවසන් වුණත් තරඟයේ ආරම්භ වීමට සුළු මොහොතකට පෙර ගුවහාටි ක්‍රිකට් පිටිය තුළ නොසන්සුන්තාවයක් හටගත්තා. සාමාන්‍යයෙන් තරඟයක් අතරතුර ග්‍රවුන්ඩ් එකක මේ වගේ නොසන්සුන්තාවයක් හටගන්නේ ප්‍රේක්ෂකයින් අතර. නමුත් මේ සිදු වුණේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ කණ්ඩායම් නායකයා අතර. අපි හැමෝම දන්නවා මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා 2020 ක්‍රිකට් නායක දසුන් සානකට රාජස්ථාන කණ්ඩායම තුළ අවස්ථාවක් හිමි වූ බව. රාජස්ථාන කණ්ඩායම මෙවර තරඟාවලිය තුළ දැන්ට තරඟ කිහිපයකට මුහුණ දුන්නත් එම එක් තරඟයකටවත් දසුන් සානකට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ඊයේ තරඟයේ වර්ෂාව හේතුවෙන් පන්දු වාර 11කට සීමා කෙරුණු නිසා තරඟය තුළ ඉතා වේගෙන් ඉහළ ලකුණු පුවරුවක් නිර්මාණය කර ජයග්‍රහණය කිරීම කණ්ඩායම් දෙකටම ලොකු අභියෝගයක් වුණා. ඒ නිසා රාජස්ථාන කණ්ඩායම තුළ දසුන් ශානකට අවස්ථාවක් ලබා දීම සුදුසු බව පුහුණුකරුවන්ගේ සහ ක්‍රීඩකයන්ගේ මතය වුණා. ඒත් රාජස්ථාන නායක රියාන් පරාග් මේට ඔහුගේ අකමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. දසුන්ට කණ්ඩායම තුළ අවස්ථාවක් ලබා දීම සුදුසු බවට යෝජනා කර තිබෙන්නේ රාජස්ථාන ප්‍රධාන පුහුණුකරු. අපි හැමෝම දන්නවා රාජස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය දරන්නේ අපේ හිටපු විශිෂ්ට ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර කියා. ඉතින් ඔහු දසුන්ට අවස්ථාවක් ලබා දීමට කටයුතු කිරීමට ප්‍රධානම කාරණය වෙලා තිබෙන්නේ දසුන්ගේ පවර් හිටින් බැටින් නිසා. ඊයේ තරඟයේ අඩු පන්දු වාර කිහිපය තුළ වැඩි ලකුණක් කරා යාමට නම් අත්‍යවශ්‍යම ක්‍රීඩකයන් වන්නේ පවර් හිටින් බැට්ස්මන්ලා. ඉතින් මේ නිසා තමයි සංගක්කාර දසුන්ට කණ්ඩායම තුළ අවස්ථාවක් ලබා දීමට යෝජනා කර තිබෙන්නේ. ඒත් රාජස්ථාන නායක රියාන් පරාග් මේට ඔහුගේ අකමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. තරඟයට අවශ්‍ය ස්කෝඩ් එක තේරීමේ කාර්යභාරය හිමිව තිබෙන්නේ කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරුට. ඉතින් එහෙම තිබේදී පුහුණුකරුට විරුද්ධව කටයුතු කරනවා කියන්නේ එතනින්ම තේරෙනවා රියාන් පරාග් කියන්නේ සාර්ථක නායකයෙක් නොවන බව. ඒත් කොහොම හරි කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන්ගේ සහ අනෙක් පුහුණුකරුවන්ගේ කැමැත්තේ සංගක්කාර දසුන්ට ඉම්පැක්ට් ප්ලේයර් කෙනෙක් විදිහට තරඟයට අවතීර්ණ වීමට අවස්ථාව ලබා දී තිබෙනවා. රියාන් පරාග්ගේ උද්දච්ච තීරණය ඊයේ තරඟය තුළ කොතරම් ලොකු ප්‍රශ්නයක් වුණාද කියනවා නම් විස්තර විචාරකයන් පවා රියාන් පරාග්ට ඔවුන්ගේ අප්‍රසාදය පළ කර තිබුණා. පරාග් කොතරම් අසාර්ථක නායකයෙක්ද කියා ඔහු මුළු ලෝකයට මෙම අවස්ථාවෙන් පෙන්වා දුන්නා. නමුත් දසුන්ට කණ්ඩායම තුළ අවස්ථාවක් ලැබුණත් තරඟය අවසන් වන තෙක්වත් දසුන්ට පන්දුවෙන් සහ පිත්තෙන් දස්කම් දැක්වීමට අවස්ථාවක් නම් හිමි වුණේ නැහැ.